හරිද? හරි මෙහා ගන්නකො. ඔය හතරවෙනි පාඩමේ නිෂ්පාදන න්‍යාය කියන කොටසේ අපි ඉගෙන ගන්න ඕනේ කාල දෙකක් කෙටි කාලය සහ දිගු කාලය කියලා. කාල දෙකක් ඉගෙන ගන්නවා කෙටි කාලය සහ දිගු කාලය කියලා. ওই කෙටි කාලය කියලා කියන්නේ ඇතැම් සාධක විතරක් වෙනස් කරලා නිමෝම වැඩි කරගන්න පුළුවන් කාලය. සාමාන්‍යයෙන් ආයතනයක සියලුම සාධක වෙනස් කරනවා නම් අපි ඒකට කියන්නේ දිගු කාලයක් කියලා. ආයතනයේ තියෙන ගොඩනැගිලි යන්ත්‍ර රථවාහන අමුද්‍රව්‍ය ශ්‍රමය විචල්්‍ය ස්ථාවර හැමදේම වෙනස් වෙනවා නම් අපි ඒකට කියන්නේ දිගු කාලයක් කියලා කියන්නේ. හැබැයි ආයතනයේ ඔය වෙනස් කරන විචල්්‍ය සාධක විතරක් ශ්‍රමය අමුද්‍රව්‍ය වගේ දේවල් විතරක් වෙනස් කරමින් නිමෝම වැඩි කරනවා නම් බේකරියක නම් පිටි වැඩි කරනවා ශ්‍රමය වැඩි කරනවා. ඒ දෙක වැඩි කර කර නිමෝම වැඩි කරගෙන යනවා. ගොඩනැගිලි යන්ත්‍ර ස්ථාවරව තියාගන්න. එතකොට කෙටි කාලේ. හැබැයි ආයතනයේ සෑම සාධකයක්ම වෙනස් කරලා නිමෝම වැඩි කරනවා නම් ගොඩනැගිලි අලුතෙන් හදලා අලුතෙන් ශ්‍රමිකයෝ අරගෙන දැවැන්ත මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා හැමදේම වෙනස් කළා. ඒක දිගු කාලයක් කියලා කියනවා. හරි එතකොට මම කතා කරන්නේ ඕගොල්ලොත් එක්ක කෙටි කාලයේදී අපිට හම්බ වෙනව ප්‍රධාන පිරිවැය වර්ග 7ක්. හරිද? කෙටි කාලයේදී අපිට හම්බ වෙනවා ප්‍රධාන පිරිවැය වර්ග 7ක් හම්බ වෙනවා. මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් කෙටි කාලයේදී අපිට හම්බ වෙන පිරිවැය වර්ග 7 අපි මුලින්ම කතා කරනවා ප්‍රධාන පිරිවැය වර්ග 3ක් ගැන. ප්‍රධාන පිරිවැය වර්ග 3ක් ගැන කතා කරනවා. මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් අපි මුලින්ම කතා කරනවා නිමෝම අර වෙනස් වුණාට නිමෝම භාණ්ඩ හැදුවත් නැතත් අනිවාර්යෙන් දරන්න ඕනි පිරිවැයක් තියෙනවනේ. උදාහරණයක්. අපි ගමු බේකරිය. හරිද? බේකරියක පාන් හදන්න පිටි පාවිච්චි කරනවානේ. හරිද? දැන් එතකොට බේකරියක අපි ඉන්නේ කුලියට කියලා හිතන්නකෝ. ඉන්නේ කුලියට. ගොඩනැගිලි කුලියක් ගෙවනවා. ඒ කියන්නේ භාණ්ඩ අපි වැඩියෙන් හැදුවත් අඩුවෙන් හැදුවත් ගොඩනැගිල්ලේ අයිතිකාරයාට කුලියක් ගෙවන්න ඕනි ස්ථාවරව. ඒක නිශ්චිතයි. ඒ කියන්නේ අපි පාන්ගිඩි 100ක් හැදුවත් එයාට පිටුමුකෝ කුලිය මාසෙකට රුපියල් 15000ක් ගෙවනවා කියලා. පාන්ගිඩි 100ක් හැදුවත් එයාට 15000ක් ගෙවනවා. පාන්ගිඩි 5ක් හැදුවත් එයාට 15000ක් ගෙවනවා. පාන්ගිඩි හැදුවත් නැතත් ඒ මාසේ 15000ක් ගෙවනවා. පාන්ගිඩි 500ක් හැදුවත් එයාට 15000ක් ගෙවනවා. ස්ථාවරව ගෙවන්න ඕනි ගාණක් තියෙනවා ගොඩනැගිලි කුලිය වගේ. ගොඩනැගිල්ල රක්ෂණය කළා නම් පාන්ගෙඩි 100ක් හැදුවත් රක්ෂණ ගාස්තු ගෙවන්න ඕන. පාන්ගෙඩි දෙකක් හැදුවත් ගෙවන්න ඕන. පාන් හැදුවේ නැතත් රක්ෂණ ගාස්තු ගෙවන්න ඕන. අනිවාර්යෙන් ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක කර්මාන්තයක භාණ්ඩ හැදුවත් නැතත් ගෙවන්න ඕන නම් නිශ්චිත ගාණක්. ඒවට කියනවා ස්ථාවර පිරිවැය. අපි මේ පාඩමේ කතා කරන්නේ ඒවට මුළු ස්ථාවර පිරිවැය කියලා කියනවා TFC. T කියන්නේ total කියන එක. F කියන්නේ fixed ස්ථාවරයි කියන එක. cost කියන්නේ C පිරිවැය කියන එක. ඊළඟ බේකරි කතාව බලන්න. පාන්ගෙඩි දෙකක් හදනවට වඩා පාන්ගෙඩි තුනක් හදනකොට පිටි ටිකක් වැඩිපුර ඕනේ. පාන්ගෙඩි තුනක් හදනවට වඩා පාන්ගෙඩි 10ක් හදනකොට වැඩිපුර පිටි ටිකක් ඕනේ. පාන්ගෙඩි 10ක් හදනවට වඩා පාන්ගෙඩි 50ක් හදනකොට වැඩිපුර පිටි ටිකක් ඕනේ. එතකොට භාණ්ඩ නිමෝම වැඩි කරනකොට පිටි අවශ්‍ය ප්‍රමාණය ටික ටික වැඩි වෙනවා. පාන්ගෙඩි දෙක තුනක් හදනකොට වගේ නෙමේ පාන්ගෙඩි 50ක් හදනකොට වැඩිපුර පිටි ඕනේ. ඒවට අපි කියන්නේ සාමාන්‍යයෙන් විචල්්‍ය වෙනස් වෙනවා. විචල්්‍ය පිරිවැයක් කියලා කියන්නේ. හරි එතකොට ඒවා අර අනිවාර්යෙන් අර ගෙවන්න ඕනි ගොඩනැගිලි කුලී වගේ නෙමෙයි. ඒවා වෙනස් වෙන පිරිවැය. පාන්ගෙඩි 10ක් හදනකොට වගේ නෙමෙයි පාන්ගෙඩි 50ක් හදනකොට වැඩිපුර ශ්‍රමිකයෝ ඕනේ. ඒතර ශ්‍රමය කියන්නේ විචල්්‍යයි. පාන්ගෙඩි දෙකක් හදනකොට එක ශ්‍රමිකයෙක් ඕනි වුණාට පාන්ගෙඩි 100ක් හදනකොට ඊට වඩා ශ්‍රමිකයෝ ඕනි. එක්කෙනෙක්ට 100ක් හදන්න බෑ. හරිද? එක්කෙනෙක් පාන්ගෙඩි 5ක් හදනවා කියලා හිතන්න. හැබැයි එක්කෙනෙක්ට පාන්ගෙඩි 100ම හදන්න බෑ. ශ්‍රමය වැඩි කරන්න වෙනවා. ඒවට කියනවා විචල්්‍ය සාධක. විචල්්‍ය පිරිවැය. ශ්‍රමිකයට යන වියදම, පිටි වලට බේකරේ යන වියදම ඒවට කියන්නේ විචල්්‍ය පිරිවැය කියලා. අපි ඕකට කියනවා ආයතනයේ කර්මාන්තයේ ඒවට යන වියදමට පිරිවැයට කියන්නේ මුළු විචල්්‍ය පිරිවැය කියලා කියනවා.
TVC. T කියන්නේ total මුළු කියන එක, V කියන්නේ variable විචල්්‍ය කියන එක, C කියන්නේ cost පිරිවැය කියන එක. එතකොට ඔය යන දැන් ගොඩනැගිලි කුලිය වගේ ස්ථාවර පිරිවැය, රක්ෂණ ගාස්තු වගේ ස්ථාවර පිරිවැය, අමුද්‍රව්‍ය දම් ශ්‍රමික වැටුප වගේ විචල්්‍ය පිරිවැය දෙකම එකතු වෙලා තමයි මුළු පිරිවැය කියන සංකල්පය හැදේ. මුළු පිරිවැය කියන සංකල්පය හැදේ. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවා කෙටි කාලේ හම්බෙන පිරිවැය වර්ග තුන ස්ථාවර පිරිවැය, එතකොට විචල්්‍ය පිරිවැය, එතකොට දෙකේම එකතුව මුළු පිරිවැය. දෙකම එකතු වෙලා තමයි TC කියන මුළු පිරිවැය හැදිලා තියෙන්නේ. අපි දැන් ගත්තොත් මේ විදිහට හිතන්න ආයතනයක් ගැන හිතමුකෝ. ආයතනයක් ගැන හිතමුකෝ මෙහෙම හිතන්න. මොන කල්පනාවෙන් අහගෙන ඉන්නේ. දැන් මම කියනවා නිමෝම Q. හිතන්න අපි පාංගෙඩි 10ක් හදනවා කියලා. පාංගෙඩි 10ක් හදනවා. Q කියන්නේ quantity කියන එක, නිමෝම කියන එක. පාංගෙඩි 10ක් හදනවා. 10 හදන්න අනිවාර්යෙන් අපි හිතමු ස්ථාවර පිරිවැය, මුළු ස්ථාවර පිරිවැය TFC ස්ථාවරව ගෙවන්න ඕනි වියදමක් තියෙනවා. අර ගොඩනැගිලි කුලී, රක්ෂණ ගාස්තු වගේ ඒ වගේ ගෙවන්න ඕනි ස්ථාවරව අපි හිතමු 100ක් කියලා. 100ක් ගෙවන්න ඕනේ. අපි හිතමු පාංගෙඩි 10ක් හදන්න යන විචල්්‍ය පිරිවැය TVC. විචල්්‍ය පිරිවැය අපි හිතමුකෝ පාංගෙඩි 10ක් හදන්න 200ක් යනවා කියලා හිතන්න. පිටි වලට ශ්‍රමයට 200ක් යනවා කියලා හිතන්න. එහෙනම් මෙතන මුළු පිරිවැය එතකොට කීයද? දෙකේම එකතුව පාංගෙඩි 10ක් හදන්න ස්ථාවරව 100ක් යනවා, විචල්්‍ය වෙනස් වෙන පිරිවැය පිටි ශ්‍රමයට 200ක් යනවා. ඔක්කොම 300යි පාංගෙඩි 10ක් හදන්න. පාංගෙඩි 11ක් හදන්න. පාංගෙඩි 11ක් හදනකොට දැන් අර ස්ථාවර ගන්න ගොඩනැගිලි කුලි ඒක 100ම තමයි. ඒක වෙනස් වෙන්නේ කෙටි කාලෙදී. හරිද? හිතන්නකො එතකොට. දැන් එතකොට දැන් ඔන්න විචල්්‍ය පිරිවැය අපි හිතමුකෝ 210ක් වුණා කියලා. මුළු පිරිවැය එතකොට 100යි, මෙතන 210යි, 310යි. හරිද? මුළු පිරිවැයත් වැඩි වුණා. ඊළඟට මං කියනවා පාංගෙඩි 12ක් හදනවා. පාංගෙඩි 12ක් හදනවා. පාංගෙඩි 12ක් හදනකොට හිතන්නකෝ මෙතන ස්ථාවර පිරිවැය නම් 100යි. විචල්්‍ය පිරිවැය අපි හිතමුකෝ මෙතන 200 210ක් වුණා. ඊළඟට අපි හිතමුකෝ මෙතන 215ක් වෙනවා කියලා. 215යි කියන්නේ එතකොට දෙකේම එකතුව 315යි. පාංගෙඩි 13ක් හදමුකෝ. පාංගෙඩි 13. මේක ස්ථාවරයිනේ, ගෙවන්න ඕනේ අනිවාර්යෙන් ස්ථාවර. එතකොට දැන් මෙතන ස්ථාවරව ගෙවන්න ඕනේ 100ක්. ඊළඟට අපි ගමුකෝ ස්ථාවර සාධක නොවෙනස්ව තියෙනවා. අපි ගමු මෙතන 215 230ක් වුණා කියලා. එතකොට ඔක්කොම 330යිනේ. අන්න බලන්න අපි මේකෙදි තේරුම් ගන්න ඕනි කෙටි කාලයේදී ස්ථාවර සාධක මේ විදිහට ස්ථාවරව තියෙන විචල්්‍ය සාධක වැඩි කරනවා. විචල්්‍ය සාධක වැඩි වෙන නිසා මුළු පිරිවැයත් වැඩි වෙනවා. හරිද? මුළු පිරිවැයත් වැඩි වෙනවා. දැන් මේකෙදි තව කාරණයක් තමයි භාණ්ඩ හැදුවේ නැත්තම් මම මෙතන දැම්මේ නෑ. මුලින්ම භාණ්ඩ හදන්නේ බිඳුවයි න ะ. අනිවාර්යෙන් ස්ථාවර පිරිවැයක් දරන්න වෙනවා. හැබැයි විචල්්‍ය පිරිවැයක් දරන්න අවශ්‍ය නෑ. භාණ්ඩ හැදුවේ නැත්තම් ගොඩනැගිලි කුලිය අනිවාර්යෙන් ස්ථාවරව දරන්න වෙන පිරිවැය ගෙවන්න වෙනවා. හැබැයි විචල්්‍ය පිරිවැයක් නෑ. මුළු පිරිවැය එතකොට 100යි. හරිද? මුළු පිරිවැය 100යි. ඒ වගේ මතක තියාගන්න සාමාන්‍යයෙන් භාණ්ඩ හැදුවේ නැත්තම් විචල්්‍ය පිරිවැයක් නෑ. විචල්්‍ය පිරිවැය බිඳුවයි. විචල්්‍ය පිරිවැය බිඳුවයි. භාණ්ඩ හැදුවේ නැත්තම් ස්ථාවර පිරිවැයක් තියෙනවා. එතකොට මුළු පිරිවැය කියන්නේ නිමෝම බිඳුවේදී ස්ථාවර පිරිවැයට. මොකද විචල්්‍ය පිරිවැයක් නෑනේ. විචල්්‍ය පිරිවැයක් නෑ. අන කතාව තේරුම් ගන්න. හරිනේ? එතකොට දැන් අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක් ඇන්දොත් මෙන්න මේ තුනට ප්‍රස්ථාරයක් ඇන්දොත් මේ තුනට මෙන්න මේ වගේ අඳින්න පුළුවන් අපිට. මේ පැත්තට ගමු නිමෝම කියලා. නිමෝම කියලා. හරිද? අපි මේ පැත්තට ගමු පිරිවැය කියලා. පිරිවැය. එතකොට නිමෝම බිඳුව වුණත් 10 වුණත් 11 වුණත් 12 වුණත් 13 වුණත් අනිවාර්යෙන් 100ක් ස්ථාවර පිරිවැය ගෙවන්න ඕනේ. පිරිවැය 100යි. ඒකේ ස්ථාවරව තියෙනවා TFC. හැබැයි මෙතන ඊළඟට නිමෝම භාණ්ඩ හැදුවේ නැත්නම් විචල්්‍ය පිරිවැය බිඳුවයි. හැබැයි නිමෝම වැඩි කරන්න විචල්්‍ය පිරිවැයත් වැඩි වෙනවා. ස්ථාවර නැහැ. හොඳේ මේ
නිමෝම වැඩි කරන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා කියන්නේ මේ වගේ ඉහළට යනවා. TVC නිමෝම වැඩි කරන්න මේ දෙකේම එකතු වුණේ මුළු පිරිවැය කියන්නේ. නිමෝම බිඳුව වුණත් විචල්්‍ය පිරිවැයක් නැති වුණාට මුළු පිරිවැයක් තියෙනවා. හේතු ස්ථාවර පිරිවැයක් තියෙනවනේ. ස්ථාවර පිරිවැයක් තියෙනවා. එතකොට විචල්්‍ය පිරිවැය වැඩි වෙන නිසා මුළු පිරිවැයත් ඒ ප්‍රමාණයෙන්ම වැඩි වෙලා මේ මෙතන 10ක් වැඩි වුණා මෙයත් 10ක් වැඩි වුණා. මෙතන 5ක් වැඩි වුණා මෙතන මෙයත් 5ක් වැඩි වුණා. මෙතන 15ක් වැඩි වුණා මෙතන මෙයත් 15ක් වැඩි වුණා. ඒ සමානුපාතික වැඩි වෙන නිසා මුළු පිරිවැය වක්‍රෙත් මේ වගේ යනවා. අන තේරුණාද? අන බලන්න එතකොට මේ අපි තේරුම් ගන්න ඕනේ මේ කතාවේ ස්ථාවර පිරිවැය තියෙනව නේද? ස්ථාවර පිරිවැය කියන්නේ එතකොට නොවෙනස්ව තියෙන පිරිවැය නිමවම වැඩි වුණත් අඩු වුණා. ඊළඟ කතාව තමයි අපි මෙන්න මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. මුළු පිරිවැය හැදෙන්නේ මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතු වෙලානේ. මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය එකතු වෙලානේ. එතකොට මතක තියාගන්න නිමෝම වැඩි කරනකොට දැන් මේක ඔලුවට දාන්න මුලින්ම ඊළඟට. දැන් හිතන්න ස්ථාවර පිරිවැය කියලා එකක් නැත්තම් ස්ථාවර පිරිවැය බිඳුවයි නම් හිතන්න විචල්්‍ය පිරිවැය 10යි නම් මුළු පිරිවැය 10යිනේ. ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ ස්ථාවර පිරිවැය කවදාවත් බිඳුවක් වෙන්නේ නැහනේ. ස්ථාවර පිරිවැය කොහේ බැලුවත් 100 තියෙනවනේ. ඒ කියන්නේ මුළු පිරිවැය සහ විචල්්‍ය පිරිවැය සමාන වෙන්නේ නැහැ කවදාවත්. දැන් මම මෙතන බිඳුවක් කරාට එහෙම බිඳුවක් වෙන්නේ නැහැ නේ ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ මුළු පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අතර වෙනසක් තියෙනවා. වෙනසක් තියෙනවා. මුළු පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අතර වෙනසක් තියෙනවා. ඒ තමයි ස්ථාවර පිරිවැය. හැබැයි ස්ථාවර පිරිවැය කියන කෙනා හැම වෙලේම ස්ථාවරයි වෙනස 100 නම් දිගටම 100යි මේ 100යිනේ. එතකොට මතක තියාගන්න ඕගොල්ලෝ වැදගත්ම කාරණේ මුළු පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය අතර වෙනසක් තියෙනවා. හරිද? දැන් මේ බලන්න මේ උදාහරණේ. විචල්්‍ය පිරිවැය මුලදී නිමෝම 10 අවස්ථාවේ 200යි මුළු පිරිවැය 300යි. ඒ දෙන්නගේ වෙනසක් තියෙනවා 100ක හේතු ස්ථාවර පිරිවැය. මෙතන 210යි මෙතන 310යි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා වෙනස 100යි හේතු ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ මුළු පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අතර වෙනස ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය හැම වෙලෙම ස්ථාවරව තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේ වෙනසත් හැම වෙලෙම ස්ථාවරව තියෙන්නේ. මුළු පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අතර වෙනසක් තියෙනවා. ඒ දෙන්නගේ වෙනස ස්ථාවර පිරිවැය. ඒ දෙන්නගේ වෙනස හැම වෙලෙම ස්ථාවරව තියෙන්නේ මේ වෙනස හැම වෙලෙම නොවෙනස්ව තියෙන්නේ මේ හේතු ස්ථාවර පිරිවැය වෙනස. ඒ කියන්නේ මේ දෙන්නගේ වෙනස හැම වෙලෙම පරතරය දැන් 100යි. හේතු ස්ථාවර පිරිවැය 100ක් නිසා. ස්ථාවර පිරිවැය බිඳුවක් වුණ දවසක් ආවොත් මේ දෙන්න එකම වක්‍රයක්. උතර මේ දෙන්න තැන් දෙකක නෙමෙයි තියෙන්නේ. මේ දෙන්න තැන් දෙකක ඉන්නේ ස්ථාවර පිරිවැයක් තියෙන නිසා. අන්නේ කතාව තේරුම් ගන්න ඕනේ. බලන්න වැඩි. දැන් ඕගොල්ලෝ වක්‍ර තුනක හැඩ තුනක් දන්නවා. මුළු ස්ථාවර පිරිවැය වක්‍රය. බිඳුවෙන් පටන් ගන්න විචල්්‍ය පිරිවැය. හරිද? මොකද භාණ්ඩ හැදුවේ නැත්නම් විචල්්‍ය පිරිවැයක් නෑනේ. හැබැයි ස්ථාවර පිරිවැය සහ මුළු පිරිවැය හැම වෙලෙම තියෙනවා. නිමෝම බිඳුවයි නම් ස්ථාවර පිරිවැයක් අනිවාර්යෙන් තියෙනවා කියලා මම කිව්වා. ස්ථාවර පිරිවැයක් තියෙනවා කියන්නේ මුළු පිරිවැයක් කොහොමද තියෙනවා. ස්ථාවර පිරිවැය පටන් ගන්න තැනින්ම තමයි මුළු පිරිවැය පටන් අරන් තියෙන්නේ. අන්න කතාව. හරිනේ. එතකොට මම මේ කතා කරේ අපිට හම්බෙන එතකොට අර ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙකේ එකතුව මුළු පිරිවැය ගැන. හරි ඊළඟට අපි දැනගන්න ඕනි මෙන්න මේ ලක්ෂණ ටික. නිමෝම බිඳුවයි නම් විචල්්‍ය පිරිවැයක් නැහැ. හැබැයි ස්ථාවර පිරිවැයක් තියෙනවා. දෙවෙනි එක. නිමෝම වැඩි වෙනකොට ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා වෙනස් වෙනවා. අනිත් එක ස්ථාවරයි කියලා දෙයක් පිරිවැයක් දකින්න පුළුවන් කෙටි කාලේ විතරයි. දිගු කාලේ හැමදේම විචල්්‍ය වෙනවා වෙනස් වෙනවා. වෙනස් වෙන සාධක බවට පත් වෙනවා. ස්ථාවර පිරිවැයක් තියෙන කෙටි කාලේ විතරයි. අන්න කාරණා කීපේ. හරිද? එතකොට දැන් ඊළඟ කාරණේ. සාමාන්‍යයෙන් මෙන්න මේ කාරණේ ඔයගොල්ලෝ තේරුම් ගන්න. හරිද? මේ බලන්නකො දැන් ඊළඟ කාරණේ තමයි සාමාන්‍යයෙන්
මම ඔන්න සාරාංශයක් කිව්වේ. දැන් හිතන්න මේ විදිහට හිතන්නකෝ. මම තව වගුවකින් පැහැදිලි කරනවා හිතන්න. දැන් ඔන්න නිමෝම බිඳුවයි. sorry Q කියලා ගමු. මෙතන Q නිමෝම බිඳුවයි. ස්ථාවර පිරිවැයක් තියනවද නැද්ද? තියෙනවා. අපි ගමු 50යි කියලා. විචල්්‍ය පිරිවැයක් තියනවද නැද්ද? නිමෝම බිඳුවයි නම් පාන් හදන්න නැත්නම් පිටි වියදමක් ශ්‍රමිකයෙක්ට වියදමක් කියන්නේ නැහනේ. බිඳුවයි. හැබැයි මුළු පිරිවැය කියන්නේ දෙකේම එකතුව නිසා මෙතන 50ක් කියලා ගන්න පුළුවන්. නිමෝම වැඩි කරනවා 1 2 3 4. හරි එතකොට මේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ ස්ථාවරයි. හරිද? හිතන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවනේ. මුලින්ම 20යි. හරි. ඊළඟට අපි හිතමු 30යි. හරි 30යි. ඊළඟට අපි හිතමුකෝ 30යි ඊළඟට අපි හිතමු ආයෙත් වෙනවා 50ක් වෙනවා. හරිද? 50ක් වෙනවා. ඊළඟට ආයෙ අපි ගමුකෝ 80ක් වෙනවා. ඒ වගේ ගමු. හරිද? දැන් බලන්න මේ 50යි 20යි 70යි 50යි 30යි 80යි 50යි 50යි 100යි 50යි 80යි 130යි. හරිද? තේරුම් ගන්න කාරණේ දැන් මම අලුත් දෙයක් කියන්න හදා. සාමාන්‍යයෙන් මෙතන නිමෝම අමතර එකක් වැඩි කළානේ. අමතර එකක් වැඩි කරනකොට පිරිවැය වැඩි වුණානේ 20කින්. සාමාන්‍යයෙන් නිමෝම අතිරේක එකකින් වැඩි කරනකොට අර ඒකට යන පිරිවැය 20යි කියලා පේනවනේ ඕගොල්ලන්ට මේ. බිඳුවේ ඉඳන් එකට යනකොට පිරිවැය 50ක් තිබුණු ස්ථාවර පිරිවැය විචාල පිරිවැය දෙකේම එකතු 70ක් වුණා. ඒ කියන්නේ ආන්තික අමතර එකට ගිය පිරිවැයට කියන්නේ ආන්තික පිරිවැය. නිමෝම අමතර එකකින් වැඩි කරනකොට මුළු පිරිවැයට අලුතෙන් එකතු වුණා 20ක්. ඒක තමයි අමතර එකට ගිය පිරිවැය. ආන්තික පිරිවැය. එකේ ඉඳන් දෙකට අමතර එකක් වැඩි කරා 70 80ක් වුණා. 10යි. ආන්තික පිරිවැය 10යි. අමතර එකට 10ක පිරිවැයක් කියා. දෙකේ ඉඳන් තුනට අමතර එකක් හදනකොට 80 100ක් වුණා. ඒ කියන්නේ අමතර ඊළඟ එකට 20ක් ගිහිල්ලා ආයෙත්. හරි. තුනේ ඉඳන් හතරට අමතර එකයි. 100 130ක් වෙලා. අමතරව ගිහිල්ලා තිනවා ඒකට 30ක්. අමතර ඒකකයක් හදන වාරයක් පාසා අමතර එකට යන පිරිවැයට කියන්නේ ආන්තික පිරිවැය කියලා. MC marginal cost කියලා කියන්නේ. ආන්තික පිරිවැය. විශේෂම කාරණය තමයි මුළු පිරිවැයට අලුතෙන් එකතු වුණ ප්‍රමාණයනේ ආන්තික පිරිවැය කියන්නේ. හැබැයි අතිරේක එකක් වැඩි කරනකොට. හැබැයි බලන්න විශේෂත්වය විචල්්‍ය පිරිවැයටත් අලුතෙන් එකතු වෙන්නේ මුළු පිරිවැයට අලුතෙන් එකතු වන ප්‍රමාණයම තමයි. ඒකට හේතුව ස්ථාවර පිරිවැය වෙනසක් නෑනේ. මුළු පිරිවැය වෙනස් වෙන්නේ විචල්්‍ය පිරිවැය වෙනස් වෙන නිසානේ. එහෙනම් මතක තියාගන්න මුළු පිරිවැය වෙනස කියන්නේ විචල්්‍ය පිරිවැය වෙනසමයි මේ. මෙතනත් 10යි. මෙතනත් 20යි වෙනස 30යි 50යි. 50යි 80යි වෙනස 30යි. ඒ කියන්නේ මුළු පිරිවැයට අලුතෙන් එකතු වන ප්‍රමාණය කිව්වත් විචල්්‍ය පිරිවැයට අලුතෙන් එකතු වන ප්‍රමාණය කිව්වත් දෙකෙන්ම අදහස් කරන්නේ ආන්තික පිරිවැය. එහෙනම් මතක තියාගන්න හැබැයි නිමෝම අමතර එකක් වැඩි වෙන්න ඕනේ හොඳේ. නිමෝම අමතර එකකින් වැඩි වෙනකොට ওই කාරණේ ගන්න. නිමෝම අමතර එකකින් වැඩි වෙනකොට. එතකොට ඊළඟ කාරණේ තමයි සාමාන්‍යයෙන් හිතන නිමෝම දැන් 4 ඉඳන් 14ට වැඩි වුණා කියලා. මම උදාහරණයක් ගන්නම්. එතකොට අමතර 10ක්නේ. අමතර 10ක්නේ. 4 ඉඳන් 17ට අමතර 10ක්නේ. හිතන්නකෝ 130 ඕගොල්ලෝ මෙහෙම 130 අපි හිතමුකෝ 200ක් වුණා කියලා. අපි 200ක් කියන්නේ 200ක් ගමුකෝ. 200ක් ගමු. හරිද? මෙහෙම ගමු 200ක් නැතුව අපි ගමු සාමාන්‍යයෙන් අපි ගමුකෝ 500ක් ගමුකෝ 500ක් 500ක් ගමු. එතකොට මේ පැත්තේ 10කින් වැඩි වෙනකොට මුළු පිරිවැය වැඩි වෙලා බලන්න මෙතන 4 14 එනකොට 130 500ක් වෙලානේ. එතකොට එතන අමතරව එකතුලා තියෙනවා 30යි 200යි කියන්නේ 70යි 370. දැන් කිසිම හේතුවක් මත 370ට ආන්තික පිරිවැයක් කියන්න බෑ. හේතුව අමතර එකක් නෙමෙයිනේ වැඩි කරලා තියෙන්නේ 10ක්නේ.
10ක් වැඩි කරනකොට 370ක් වැඩි වුණා නම් මුළු පිරිවැය එකක් වැඩි කරනකොට කීයද කියලා බලන්න ඕගොල්ලෝ 370 බෙදන්න එපා 10යි. එතකොට උත්තරේ කීයක් එනවද? 37ක්. ආන්තික පිරිවැය 37යි. ඒ කියන්නේ 10ක් නේ වැඩි කර එකක් නෙමෙයි. 10ට 370 නම් එකක් වැඩි කරොත් 37යි. එතකොට ආන්තික පිරිවැය සමීකරණයක් අපිට හදන්න පුළුවන්. 370 කියන්නේ මුළු පිරිවැය වෙනස බෙදනවා. ඩෙල්ටා TC මේ 10 කියන්නේ නිමෝමය වෙනස. ඩෙල්ටා Q වලින් බෙදනවා. මෙන්න මේ විදිහට තමයි ආන්තික පිරිවැයක් හැදෙන්නේ. ආන්තික පිරිවැයක් හැදෙන්නේ. අපි දන්නවා කොහොමත් මෙතන වෙනසත් 370ක් වෙන්න ඕනේ. ඒ නිසා MC සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q කිව්වත් හරි ඩෙල්ටා VC බෙදීම ඩෙල්ටා Q කිව්වත් හරි. දෙකම හරි. හරිනේ. ඊළඟ කාරණේ. දැන් ඕගොල්ලන්ට පේනවා බලන්න. ඊළඟ අවස්ථාවේදී මම මෙහෙම දෙයක් කියනවා. දැන් ඔයාලට බලන්න ආන්තික පිරිවැය මුලින් 20 ඉඳන් 10ට අඩු වෙලා ආන්තික පිරිවැය 20 10 අඩු වෙලා අයිත් 10 20 30 වැඩි වෙලා. පේනවද? එතකොට සාමාන්‍යයෙන් අපි වක්‍රයක් ඇඳොත් සාමාන්‍යයෙන් ආන්තික පිරිවැය වක්‍රයක් ඇඳොත් එහෙමයි පිරිවැය නැත්නම් රුපියල් නිමවුම බලන්නකො මේ 20 ඉඳන් 10ට අපි හිතමු 20 10 20 30 40 කියලා ගමුකෝ 10 20 30 40 මුලින්ම ආන්තික පිරිවැය 0.1 අතර 1 2 3 4යි කියලා ගමු හරිද මේ බලන්න මේ බලන්න මේ 0.1 අතර 20යිනේ ඊළඟට 1 2 අතර 10යිනේ ඊළඟට 2 3 අතර ආයෙත් 20යිනේ 3 4 අතර මැද 30යිනේ මේ බලන්න මේ ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය ඔන්න ඔහොමයි යන්නේ මේ ඔන්න ඔහොමයි මුලදී අඩු වෙලා ඇවිල්ලා මෙහෙම ආයෙත් වැඩි වෙලා 20 10 අඩු වෙලා ආයෙත් වැඩි වෙලා ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය හරියක හැඩයක් ගන්න හරිද එතකොට ඔය සාරාංශ කාරණා ටික සාමාන්‍යයෙන් තේරුම් අරන් තියාගන්න ඉස්සරහා සංකල්පවලදී මේ වීඩියෝ එක නැවත බලලා තියෙන එක ඕගොල්ලන්ට සෑහෙන වැදගත් වෙයි. තව දේවල් හරියට තේරුම් ගන්න නම් අර තියරි කාරණා මොනවාද මේ කතා කරන්න කියන තියරි කාරණා සුපිරියට තේරුම් අරන් ඉන්න. ඒ නිසා පොඩ්ඩක් මේ වීඩියෝ එක හොඳට බලලා මම මේ කිව්වේ මොනවාද දේවල් ගැන අධ්‍යයනය කරා. හරි එතකොට මම ඊළඟට තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නම් මම සමහර තැන් ක්වොලිටියට පැහැදිලි කරලා ඊළඟ වීඩියෝ එක දාන්න. නිසා හැම වෙලෙම දේවල් ගැන හිතලා දේවල් අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න. හරිනේ?